සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අදත් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. එහෙනම් එන්නකෝ අපිත් එක්ක අර ඈතින් පේන කන්ද උඩ තියෙන මාලිගාව බලන්න යන්න. එක මාලිගාවක් කිව්වට මේක ඇත්තටම බලකොටුවක්. මේකට කියන්නේ ගිෆු කාස්ටල් එක කියලා. ඒකට ජපනීස් වලින් කියන්නේ ගිහුජෝ කියලා. මේ කන්දේ උඩට ගියාම මෙන්න මේ විදිහට තමයි අපිට වටේම පේන්න තියෙන්නේ. එහෙනම් අපි තවත් උඩට ගිහිල්ලා බලමු. මම යන්න කලින් අපිට දවල්ට කන්න කියලා කෙසෙල් කොලේ තමයි බත් එකක් ඔතාගත්තේ. මම බත් එකට කජු මාළුවක් හදලා, හාල් මැස්සෝ තෙල් දාලා, පට්ටක් අවුයලා, වම්බුටු මෝජුවක් හදලා, මුගුණු වැන්න කොළ මැල්ලුමකුත් හදලා, තව මදිපාඩුවට බිත්තරයකුත් හදාගත්තා. මේ බත් එක නම් ඔතන්න ඉතින් මම නෙමෙයි. අපේ සුදු තමයි. එයාට ලස්සනට බත් ඔතන්න පුළුවන්. අපේ තාත්තට බත් උතන්නත් පුළුවන්, බත් කන්නත් පුළුවන්. අපි එහෙනම් ගිෆු කාස්ටල් එකට යන්න කලින් ඒකේ පහළ තියෙන පාක් එකේ ඇවිදලා බලමු. අපිට ඉතින් ගිෆු පාක් එකට ඇතුල් වෙද්දිම මෙන්න මේ වගේ පුංචි ලස්සන කඩ බලා ගන්න පුළුවන්. මෙතන තියෙන කෝමරන් ෆිෂින් ගැන වීඩියෝ එකකුත් අපේ YouTube channel එකේ තියෙනවා. ඒකත් ගිහින් බලන්න. අපි මේ පාක් එකේ ඇවිදිනකොට අපේ පරණ මතකයනුත් ඉතින් අලුත් වුණා. ඔයාලට වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් මොනවාද මතකයන් කියලා. මම නම් පළවෙනි පාරට ආවේ. අපි දෙන්න නම් මේ ගිෆූජෝ එකට මීට අවුරුදු 8කට කලින් තමයි මුලින්ම ආවේ. අපේ දෝනි මැණික ලැබුණාට පස්සේ අපි තුන්දෙනාත් එක්කම ආපු පළවෙනි වතාව තමයි මේක. මේ වතුර මල ළඟ මීට අවුරුදු 8කට කලින් අපි දෙන්න ගහපු ෆොටෝ එකක් තමයි මෙන්න මේ තියෙන්නේ. අද ඉතින් මේ ෆොටෝ එකට අපේ දෝනි මැණිකත් එකතු වුණා. ඉතින් අපි මේ පාක් එකේ ඇවිද ඉන්නකොට අපිට මෙන්න මේ ගොටු කුලත් හම්බ වුණා. අපි දැන් ඉතින් මේ ගිෆු කාස්ටල් එකට යන්නයි හදන්නේ. ඒකට යන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි අපිට කේබල් කාර් එකේ යන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි අපිට කැලේ මැදින් පයින් යන්නත් පුළුවන්. පයින් යනවා නම් ඉතින් අපිට විනාඩි 45ත් පැයක් අතර කාලයක් ගත වෙනවා. අපි නම් ඉතින් කන්දට නගිද්දි කේබල් කාර් එකේ ගිහිල්ලා එද්දී තුන්දෙනාත් එක්කම කැලේ මැදින් එන්න තමයි හිතාගත්තේ. මේ තියෙන්නේ අපි යන කේබල් කාර් එක. කේබල් කාර් එක යනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් ටිකට් ගන්නත් ඕන. එහෙනම් එන්නකෝ අපිත් එක්ක ගිහින් බලන්න. මේ ඉන්නේ ආච්චි සීයයි නෙන්දයි මාමයි. එයාලා එවිල්ලා ගිහුජෝ බලන්න. මම නම් හිතේ නේ තුකොට. එයාලා නම් ආවේ 2019 ටිකක් සීතල තියෙනකොට. අපි ඉතින් එයාලගේ වීඩියෝ ටිකකුත් එකතු කරා ඔයාලට බලන්න. අපි කේබල් කාර් එකේ ආවත් කේබල් කාර් එකෙන් බැස්සට පස්සේ තවත් විනාඩි 10ක් 15ක් විතර යනවා ගිෆු ජෝ එක උඩට යන්න.
මේ තියෙන්නේ ගිෆු කාස්ටල් එක ළඟ ඉඳන් අවට වටපිටාව පේන විදිය තමයි. මෙතන ඉඳන් තවත් ටික දුරක් අපිට ගිෆු කාස්ටල් එක ළඟට යන්න පුළුවන්. අපි එහෙනම් ගිෆු කාස්ටල් එක ඇතුළට ගිහිල්ලා බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. මේ බලකොටුව ඇතුලේ අපිට බලන්න පුළුවන් උනේ අතීතයේ මේ බලකොටුව පාලනය කරපු පාලකයන්ගේ අවියායුධ, හිස්පල දනාවන්, ඇඳුම් ආයිත්තම් වැනි දේවල් තමයි. ඉතින් මේ බලකොටුව ඇතුලේදී අපිට ෆොටෝ ගහන්න අවසර ලැබුණේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි. මේ තියන්නේ අපි දෙන්න ගිෆු ජෝයකට පළවෙනි පාරටම ආපිලා ගහපු ෆොටෝ ටික. දැන් නම් ඉතින් හොඳටම බඩගිනි. අපි එහෙනම් ඊටු ටික බත් කාලම බලමු. දැන් ඉතින් අපි මේ ඉන්නේ ගිෆු ජෝයකේ උඩම කොටසේ තමයි. එතන ඉඳන් අපිට මුළු ප්‍රදේශයම බලන්න පුළුවන් විදියට view point එකකුත් හදලා තියෙන්නේ. ඉතින් මේ කන්ද උඩ රෙස්ටෝරන්ට් උත් තියෙනවා. කෑම අරන් යන්න බැරි අයට මේ රෙස්ටෝරන්ට් වලින් කන්නත් පුළුවන්. අපි දැන් එන බයින්නයි හදන්නේ. කන්දට ජවාවෙරි කියද්දි යව කියලා. කන්ද බහින අතරමඟ අපිට මහන්සි දැනුනම මහන්සි නිවා ගන්න තැනුත් එයාලා ලස්සනට හදලා තියෙන්නේ. ඔන්න එහෙනම් ඉතින් අපි අන්තිමට පැයක් විතර ගෙවාගෙන කන්දත් බැහැගෙන ආවා. මෙතනින් තමයි කන්ද ඉවර වෙන්නේ. අපිට වාසි නිසා අයිස්ක්‍රීම් කන්න හදන්නේ. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපේ වීඩියෝ එක හොඳයි කියලා දැනුණා නම් channel එක subscribe කරලා like කරලා comment කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.